කලින් වීඩියෝ එකෙන් අපි ලොගින් ප්‍රොසෙස් එක ගැන කතා කරා. අද අපි කතා කරන්නේ ලොගින් ප්‍රොසෙස් එකට ගොඩක්ම වැදගත් වෙන රිමෙම්බර් මේ එක ගැනයි. මේකෙන් වෙන්නේ යූසර් කෙනෙක් ලොග් වෙද්දිම ලොග් වෙද්දි මේ data ටික දැම්මොත් එයාගේ විස්තර ටික browser එකේ save වෙලා තියෙන එක. user logout වෙනවා. user logout වෙන්න පුළුවන්. නමුත් අපිට cookie එකක් පාවිච්චි කරලා user ගේ තත්ත්ව ටික දවස් ගාණක් යනකම් browser එකේ storage එකේ තියාගන්න පුළුවන්. එතකොට user හැම වෙලේම email එකයි password එකයි type කරන්න ඕන වෙන්නේ නැහැ. checkbox හරහා තමයි user අපිට කියන්නේ එයාගේ විස්තර මතක තියාගන්න ඕනද නැද්ද කියලා. අපි බලමු කොහොමද මේ checkbox එකේ value එක JavaScript එක හරහා අරගෙන backend එකට යවන්න කියලා. දැන් අපි බලමු JavaScript එක හරහා දත්ත කොහොමද ලබා ගන්න කියලා. දෙන්න අපි HTML එකේ තියෙන checkbox එකේ ID එක මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. ID එක පාවිච්චි කරලා මේ කියන variable එකට data ලබා ගන්න. ඊළඟට අපිට තියෙන්නේ මේ අපේ form data එක ඇතුළත දත්ත ලබා ගන්න form data එක ඇතුළත් කරගන්න එකයි. මෙතනදී අපි check කරනවා user මේ ටික දාලා තියෙනවද කියලා. ඒ අනුව true or false කියන අගයන් remember me කියන නම යටතේ අපි අපේ form data වලට එකතු කරගන්නවා. අදාළද නැද්ද කියලා අපි මුලින්ම බලලා ඒ දත්ත අපේ email password එකට eject කරලා backend එකට යවන්නද කියලා සියල්ල සූදානම් කරනවා. අපි බලමු backend එකේදී මේ දත්ත හසුරවන්නේ කොහොමද කියලා. user remember මේ ටිකට දාලා තිබුණත් ඒ කියන්නේ එයාගේ true වුණත් පමණක් අපි මේ ඇතුළේ තියෙන logic එක ක්‍රියාත්මක කරනවා. මේ වැඩේට අපිට table එකක් අවශ්‍ය වෙනවා. ඔයාලට පේනවා ඇති මගේ එකේ remember program කියලා table එකක් තියෙනවා. එතනදී අපි user ID එක userට දෙන විශේෂ toggle එකක් save කරලා තියාගන්න. ආරක්ෂාව ගැන හිතලා අපි මෙතනදී කරන්නේ random bytes පාවිච්චි කරලා අපේ සහ ඉලක්කම් අතරේ toggle එකක් අපි හදාගන්නවා. පස්සේ ඒක hash කරලා දවස් එකක කාල එකකින් දිනයක් එක්ක අපි database එකට ඇතුළත් කරනවා. අපි බලමු මේ දත්ත ටික userගේ browser එකේ save කරන්නේ කොහොමද කියලා. මෙතන අපි set cookie කියන function එක පාවිච්චි කරන වැදගත්ම දේ තමයි මේ keys වල ආයු කාලය. මෙතනදී set time කියලා එකක් දීලා තියෙනවා. user log වෙලා දවස් 30ක් යනකම් විස්තර ටික browser එකේ store වෙනවා. සාර්ථකව log වුණාට පස්සේ
සාර්ථකව ලොග් වුණාට පස්සේ අපිට පුළුවන් browser එකේ cookie edit එකක් හරහා මේ cookies ටික වැටිලා තියෙනවද කියලා check කරන්න. ඔයාලට පේනවා ඇති අපි හදපු token එකේ සහ user email එක මෙතන ලස්සනට ඔයාලට පේනවා ඇති අපි හදපු token එක සහ user email එක මෙතන ලස්සනට save වෙලා තියෙනවා. දැන් අපි page එක close page එක reload කරලා ආයෙම ආවත්ම අපිට email password ආයෙ type කරන්න ඕනේ නෑ. ඒක ඔටෝම වැදිලා තියෙනවා. දැන් අපි බලමු ආයෙ page එකට එද්දී save වුණ cookie පාවිච්චි කරන්න කොහොමද කියලා. අපි index.php එකේ උඩින්ම PHP වලින් check කරනවා user skills of user email කියන cookie එක set වෙලා තියෙනවද කියලා. එහෙම තිබුණොත් අපි email එක variable එකට ගන්නවා. ඊළඟට අපි ගත්ත email එක අපේ input field එකේ value එකට දානවා. ඒ වගේම remember me checkbox එක automatic check වෙන්න අපි මෙතනදී code එක code කරලා තියෙනවා. මේ නිසා යෝගට ආයෙ විස්තර ටික type කරන්න ඕනේ. ඔයාලට තේරෙන ඇති දැන් නම් කලින් save කරපු නිසා ආයෙම type කරන්න ඕනේ නැහැ. ඒක automatic fill වෙනවා. ඉතින් මේ තමයි ඉතාම සරලව සහ ආරක්ෂිතව remember me page එකක් අපේ සිස්ටම් එකට ඇතුළත් කරගන්න. සුබ දවසක් හැමෝටම.